නමෝ බුද්ධාය. ඔයාලා හැමෝටම ආයුෂ වේවා. මේ සෙනසුරාදා දවසක්. ඒ කියන්නේ හරියටම 14 වෙනි සෙනසුරාදා. ඉතින් වෙනද විදිහට මොන්න උදේම නැගිටලා ඉස්සෙල්ලම කරන්න යන්නේ උදේ තේ එක බොන එක. ඉතින් කොහොම හිතුවත් උදේ තේ එක බොන්නේ නැහැ කියලා ඒක කරන්න බැරි දෙයක්. ඒත් ඉතින් ඒකට බලපාන්නේ අපේ හිත තමයි. කොහොම හරි ඉතින් අන්න උදේ තේ එක හදන ගමන් තමයි මම දැන් ඉන්නේ. ඉතින් මට මේ දවස් ටිකේම අපව එම්බිරිසාව හැදිලා තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් කටහඬ චුට්ටක් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරුණානේ ගිය සතියේ මම මගේ කොණ්ඩේ කැපුවා. මං හිතාගෙනමයි හිටියේ ආපහු කොණ්ඩේ ලේය කරනවා කියලා. ඉතින් ඒකට හොඳම දවස මට එදා කියලා හිතුණා. කොහොම හරි ඉතින් චුටි දුවන ඇසුර ගිහින් එනකොට මම සැලුන් එකට ගිහිල්ලා මේ විදිහට කොණ්ඩේ කපාගෙන ආවා. ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් දෙකට තිබ්බනේ. ඔයිට කලිනුත් මන් 2024දී කොණ්ඩේ කැපුවා. ඉතින් කැපුවට පස්සේ ඔන්න ආපහු මේ අවුරුද්දේ තමයි කොණ්ඩේ කැපුවේ. ඉතින් මට හිතුණා කොණ්ඩේ කපන්න ඕන කියලා. හැමදාම එකම විදිහට ඉන්නත් ඕනේ නැහැනේ. හැබැයි ඉතින් සැලොන් එකට ගියාම සැලොන් එකේ අක්කට දුකයි කිව්වා එච්චර දිග කොණ්ඩයක් කපන්න. ඒත් ඉතින් මං කිව්වා මට එහෙම දුකක් නැහැනේ. ඒ නිසා අක්කා ඉතින් අර හොඳටම අඩු කරලා ලේයර්ස් කපන්න කියලා. ඒ වුණාට එයා එහෙම කරේ නැහැ. එයා කිව්වා අයියෝ නංගි එහෙම වුණොත් තවත් කොණ්ඩේ ගොඩාක් කොට වෙනවා. එයාට මම යටින් චුට්ටක් ලේයර්ස් කපලා දෙන්නම් කියලා. ඉතින් ඔන්න එයා කියන විදිහට ওই විදිහට තමයි ලේයර්ස් කපලා චුට්ටක් ලේයර්ස් කපලා ওই විදිහට කොණ්ඩේ කොට කරේ. ඉතින් තාම මේ හොඳටම උදේ. තාම චුට්ටයි යව්වත් වැටලා තියෙන්නේ. දැන් වෙලාව 7:00 ඇති. ඉතින් අපි නැගිටිනකොටම චූටි පුතා නැගිට්ටා. එයා ඉතින් උදේ පාන්දරම කොහොමත් ඇහැරෙනවනේ. ඉතින් අපි හිතුවා උදේ පාන්දරම මෙන්න මේ චූටි වැඩ ටික කරන්න ඕන කියලා. ඉතින් අද උදේ උයන්න කියලා හැම ලොකු අවශ්‍යතාවයක් නැහැ. මම ඊට කලින් දවසේ අද උදේටත් එක්ක තමයි ඉව්වේ. ඉතින් අද අපි චූටි බබාලා දෙන්නම පාක් එකට ගෙනියන්න තමයි හිටියේ. ඒ වුණාට අද වැලන්ටයින් දවසේනේ අපි හිතුවා ඒ දෙන්නම වෙන දවසක ගෙනියනවා කියලා. චූටි පුතා ස්ටිකර් ගහගන්න එයාගේ ඔළුවේ. ඉතින් තියෙන ස්ටිකර් ගොඩක් වුණත් එයා ඔළුවේ තමයි ගහගන්නේ. මං කිව්වනේ ඉතින් චූටි දුවයි පුතාවයි අද අපි කොළඹ පාක් එකට තමයි ගෙනියන්න හිටියේ, වික්ටෝරියා පාක් එකට. ඉතින් ඒ වුණාට අද වැලන්ටයින් දවස නිසා කොළඹ තත්ත්වය චුට්ටක් හරි නැහැ. මොකද බබාලට දකින්න පුළුවන් දර්ශන නෙමෙයි ඒ තැන්වල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ දෙන්නා වෙන දවසක ගෙනියනවා කියලා තීරණය කළා. බුද්ධ පූජාව පූජා කරන්න ඕන නිසාම මම ඉක්මනින්ම ගේ හස් කරලා අතුකා ගත්තා. ඉතින් ඊළඟට මේ මල් ටික තමයි කඩා ගන්න හදන්නේ. මෙන්න මේ චූටි කැරණි තිස්ස මල් ගහෙත් දැන් මල් ලැබෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකත් මම ඔන්න බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා කඩාගෙන ආවා.
ඉතින් අදවට බුද්ධ පූජාව තියෙනවා කිව්වට ඒ උයපු කෑම නිසා බුද්ධ පූජාව තියන්න බැහැ. ඒ නිසා මං හිතුවා සව්වේ කිතුල් පිටේ දාලා ඒ පානය බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජා කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මේ විදිහට ඒ දේවල් පූජා කරලා ඊළඟට ඒ සෞඛ්‍යද පානය හදන්න තමයි යන්නේ. ඉතින් මම දැන් සව්වේ කිතුල් පිටේ ඒ පානය හදාගෙන ඇවිල්ලා ඉස්සෙල්ලම පංගුව බුදුරජාණන් වහන්සේටයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටයි පූජා කරා. ඉතින් දැන් මගේ චූටි දුවට සමහර අකුරු ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු ගොඩක් දුරට පුළුවන්. ඉතින් එයා ඔය I love you කියලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒක එල් අකුර අඩුයි. මම ඉතින් එයාට ඒක හරියටම ලියන ඉතින් ඔන්න ඔහොම කියලා දුන්නා. ඉතින් එතකොට එයා ඒක බලාගෙන ඊට පස්සේ ලියලා තිබ්බා. ඉතින් දැන් තමයි ඔන්න අපි උදේට කන්න හදන්නේ. ඉතින් මං කලින් කිව්වනේ අද උදේට එහෙම විශේෂ මොකුත් හැදුවෙම නෑ කියලා. ඊයේ රෑ මේ දේවල් මං හදලා තිබ්බා. ඉතින් අද අපි යන්න ඒවත් එක්ක තමයි කන්න හදන්නේ. ඉතින් කාලය වෙලා හස්බන්ඩ්ටත් මම බොන්න කියලා සව්වේ කිතුල් පිටි කැඳ එක ගෙනත් දුන්නා. ඉතින් එයත් ඒක ගොඩක් රසයි කියලා බැව්වා. අද මම මේකට කිතුල් පැණිත් දැම්මා. ඉතින් එතකොට ගොඩක් රස වුණා. වෙනද දාන්නේ සීනි නෙවුනට අද කිතුල් පැණි තමයි දැම්මේ. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට අර දුමුරු පාටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 11ට විතර ඇති. අපි තව චොට්ටකින් පීල්ස් එකටත් යන්න තියෙනවා බඩු ගන්න. ඉතින් ඊට කලින් හස්බන්ඩ් මේ ටිකත් කරලා යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් දැන් මාස ගානකින්ම තෙමකල සම්බෝලන ඇත්තටම කන්න බැරි වුණා. මට මතක විදිහට එක දවසක් කන්න ඇති. ඉතින් ඊට පස්සේ කෑවේ නැහැ. ඉතින් හස්බන්ඩ් ඔය අපි කන්නේත් නැහැ කියලා අපරාධන වැඩිපුර තියනකොට අර පාරට අතු ටික ඔය විදිහට කපලා දැම්මා. මම මේ දවස්වල මං කිව්වනේ මගේ කලින් මං ෂෝට්ස් වීඩියෝ එකක දැම්මා. මං ජීවිතේ අලුතෙන් පටන් ගන්න තමයි හදන්නේ කියලා. ඉතින් විශ්ව ශක්තිය කියන දේ මම දැන් ගොඩක් දුරට අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. ඉතින් ඒක ග්‍රැටිටියුඩ් ජර්නල් එක මම දැක්ක හිප්නොටික් රහස් කියන YouTube එකේ. ඉතින් මම ඒක මීට කලින් බලලා තිබ්බා. මට හිතුණා ඒ දේවල් මේ විදිහට ලියන්න ඕනේ කියලා. එතකොට මගේ හිතට ගොඩක් ලොකු සහනයක් ආවා. හැබැයි මේක නම් ගුමි හෝ ඩයරි මට මතක විදිහට අන්න ඒ YouTube එකෙන් තමයි මේ දේවල් මං ඉගෙන ගත්තේ. ඉතින් ඒ නංගි දාන දේවල් මටම දාලා තියෙනවා වගේ තමයි මට දැනෙන්නේ. ඉතින් මං ඒව අරගෙන ওই විදිහට මගේම චූටි පොතක ලියාගෙන මමම මොටිවේට් වෙනවා. ඉතින් එළියට යන්න ඕන නිසා ඔන්න මම ගවකුත් ඇදගෙන ආවා. දැන් ඉතින් හස්බන්ඩ් මේ පැත්තට ඇවිල්ලා අතු ගහන ඒවා තමයි කරන්නේ. ඉතින් මම ඉස්සර මේ විදිහට මිදුලත් අතු ගෑවන වුණාට මගේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක මට ඉදලා අල්ලන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා හස්බන්ඩ් තමයි මට මේ හැමදේම ගොඩක් ආදරෙන් කරලා දෙන්නේ.
ඉතින් තව අපිට යන්න ටිකක් කලාවක් තියෙන නිසා මම ආවා අපේ කායක පුරුදු වෙන්න කියලා. සෙනසුරාදා තමයි මට ඉතින් මේ විදිහට කාර්යක පුරුදු වෙන්න වෙලාව හම්බෙන්නේ. මොකද ඉතින් සතිය දවස්වල හස්බන්ඩ් ඔෆිස් යනවා, එනකොට රැ වෙනවා. ඉතින් එතකොට මට ඒක පුරුදු වෙන්න වෙලාවක් නැහැ. ඉතින් මං හිතනවා ඕනම කෙනෙකුට ගෑනු ළමයෙකුට අනිවාර්යෙන් ඩ්‍රයිවිං පුරුදු වෙන එක අපිට යන්නේ නැහැ. මං ඊට කලින් තමයි මේ විදිහට ලර්නර්ස් කියලා ලයිසන් එක ගන්න කියලා හැදුවේ. ඉතින් ඒ වුණාට ඒ කාලෙදී ඒ කියන්නේ 2014 වගේ ඒ වුණාට මට තිබ්බ බයත් එක්ක මම ඒකට ගියේ නැහැ. ඔන්න ඉතින් දැන් හිතුණා මට මේ තමයි හොඳම කාලය මට ඩ්‍රයිවිං ඉගෙන ගන්න එක. මොකද චූටි දුවගෙන නර්සරි යන්න ඒ දේවල් කරන්න මට මේ විදිහට ඩ්‍රයිවිං ඉගෙන ගන්න එක ගොඩක් ලොකු වැදගත්කමක් තියෙනවා කියලා හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට දැන් හැම සෙනසුරාදා ඉරිදම මේ විදිහට පුරුදු වෙන්නේ. ඉතින් අපේ මේ ජීවිතයේදී අපි ජීවත් වෙනවනේ. එතකොට හැම දෙයක්ම පහසුවෙන් ලේසියෙන් එහෙම කාටවත් හම්බෙන්නේ නැහැ. මගේ ජීවිතේත් එහෙම තමයි. ඉතින් මගේ ජීවිතේත් මේ තරම් ගොඩක් කැපකිරීම කරපු නිසා තමයි මේ විදිහට හරි ඉන්න හම්බුනේ. හැබැයි ඉතින් ජීවිතේ සමහර තැන් තිබුණා ඒවා හරිම අපහසුයි. දැන් අත්හරින්නම ඕන කියලා හිතුනවාර අනන්තයි. ඒ වුණාට කිසිම දෙයක් අත්හරින්න නැතුව කොහොම හරි ඉදිරියටම කරගෙන ආවා. ඉතින් හැම දෙයක්ම පහසු නැහැ ජීවිතේ. හැබැයි එහෙම අපහසු වුණත් මට යන්න තියෙන තැනට කොච්චර අමාරු වුණත් ඒ තැනට යනවා කියන එක දැන් මගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේ හැඟීමක් ඔයාලත් හිතේ ඇති කරගන්න. ඉතින් ජීවිතයේ කඩා වැටුණු හැම තැනටම හොඳ දවසක හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි. ඒ කඩා වැටුණු තැනින් ජීවිතේ පටන් ගත්තත් මට හිතෙනවා ජීවිතේ දෙරන්නත් බලන්න කියලා. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.